හැමෝම කතා වෙන්නේ ඉස්රායලයයි ඉරානයයි ගහගන්න මිසයිල ගැන. හැබැයි ඔයා දන්නවද මේ රටවල් දෙක අතර මීට වඩා බලවත් තවත් යුද්ධයක් තියෙනවා කියලා. ඒ තමයි කෘෂිකාර්මික බලය. එක පැත්තක ලෝකයේ දියුණුම තාක්ෂණය. අනිත් පැත්තේ ලෝකයේ වටිනාම ස්වභාවික සම්පත්. අද අපි බලමු මේ රටවල් දෙක ලෝකයට කන්න දෙන්නේ කොහොමද කියලා. කාන්තාරයක් මැද වතුර නැති ඉස්රායල අද ලෝකයටම කන්න දෙනවා. කොහොමද? ඒ ඔවුන්ගේ තාක්ෂණය නිසා. මේ පේන බින්දු ජල සම්පාදනය හෙවත් ඩ්‍රිප් ඉරිගේෂන් ක්‍රමය ලෝකයට දුන්නේ ඔවුන්. අද අපි ආසාවෙන් කන මේ ලස්සන චෙරි තක්කාලි ජාන තාක්ෂණයෙන් මුලින්ම හැදුවෙත් ඉස්රායලයේ විද්‍යාඥයින්. මුහුදු වතුර පිරිසිදු කරලා කාන්තාරය හරිතාගාරයක් කරන්න ඔවුන් සමත් වුණා. දැන් අපි ඉරානයේ පැත්තට හැරෙමු. ඉරානය කියන්නේ ස්වභාවික සම්පත්වල රජෙක්. මේ පේන්නේ ඉරානයේ තියෙන සුවිශාල වගාබිම්. ලෝකයේ තියෙන මිල අධිකම කුළුබඩු වර්ගයේ වන කුංකුම එහෙවත් නැත්නම් සැෆ්‍රන් නිෂ්පාදනයෙන් 80%කට වඩා කරන්නේ ඉරානයයි. මේක හරියට ඔවුන්ගේ රතු රත්තරන් වගේ. ඒ වගේම පිස්ටාචියෝ වලින් මුළු ලෝකයම පාලනය කරන්නේ ඔවුන්. මේ රටවල් දෙකේ යුද්ධය ආයුධ වලට විතරක් නෙවෙයි. ලෝකේ කෑම මේසයටත් බලපානවා. කුංකුම වල ඉඳන් බින්දු ජල සම්පාදන උපකරණ වෙනකන් මිල ඉහළ යන්න මේ ගැටුම හේතුවක් වෙයි. අවසානයේදී ජයගන්නේ ආයුධ නෙවෙයි. බුද්ධියෙන් සහ සම්පත් වලින් ලෝකයට සේවය කරන රටයි. ඔයා මොකද හිතන්නේ? තාක්ෂණයේද බලවත් නැත්නම් ස්වභාවික සම්පත්ද? කමෙන්ට් එකක් දාන්න.